Hi, මචංලා. ඉතින් මම YouTube channel එකක් පටන් ගත්තේ මචං. ඇත්තටම මම කරන මේ ගස් ලබුව ගාව ගැනවත් නැත්නම් කොමඩුව ගාව ගැනවත් වීඩියෝස් අප්ලෝඩ් කරන්න හිතාගෙන නෙමෙයි. ඇත්තටම මට ඕන උනේ මගේ වීඩියෝස් හරහා උඹලගේ ඔලු ගෙඩි වලට පොසිටිව් දෙයක් දෙන්න. ඉතින් YouTube channel එක පටන් ගත්ත මුල් කාලේ මචං මම කරේ මගේ යාළුවන්ගේ ෆෝන්ස් ඉල්ලගෙන මගේ YouTube channel එක මගේ උවමනාවට subscribe කරගත්ත එක. ඉතින් මේ විදිහේ YouTube channel එකේ subscribers ලා 811ක් 815ක් වගේ ගාණක් ඉන්නවා මට හරියටම ගාණ මතක නැහැ. හැබැයි ඒ වගේම මම වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා මචං ෂෝට් වීඩියෝත් එක්ක විනාඩි 4-5 වීඩියෝස් 60ක්. ඉතින් මේ වෙද්දි මචං channel එක දිහා බැලුවාම මට තේරෙන එක දෙයක් තමයි මොකද මගේ වීඩියෝස් වලින් මචං වැඩි පිරිසක් බලලා තිබුණේ මචං මේ කුමඩු වගාව සහ ගස්ලබු වගාව ආශ්‍රිතව මම දාපු වීඩියෝස් කිහිපයක්. ඉතින් ඇත්තටම ෆස්ට් ටයිම් තමයි මචං මමත් ගස්ලබු හිටෙව්වේ. ඇත්තටම කිව්වොත් මචං මේක අපි කරන වියදමට සාපේක්ෂව ආදායම ගන්න පුළුවන් හොඳ වගාවක් ගස්ලබු කියන්නේ. ඉතින් ඒක නිසා මම හිතුවා මගේ ගස්ලබු වගාව ආශ්‍රිතව මම දාපු වීඩියෝස් කිහිපයකට දාලා තිබුණ කමෙන්ට් සහ කීප දෙනෙක් මචං මගේ ෆෝන් එකට කතා කරලත් විස්තර ඇහුවා. ඕන කෙනෙක්ට මට කතා කරන්න පුළුවන් මචං මගේ මොබයිල් නම්බර් එක 071 ඉතින් මගේ ෆෝන් එකටත් කතා කරලා මේ ගස්ලබුව ගාව ගැන විස්තර ඇහුවා. ඉතින් ඒ නිසා මම හිතුවා මචං මම කොහොමද ගස්ලබුව ගාව පටන් ගත්තේ සහ මේ තාක් දුරට මම කොහොමද ගස්ලබුව ගාව නඩත්තු කරේ කියන එක සම්බන්ධයෙන් වීඩියෝස් කිහිපයක් කරහා විස්තර ටිකක් කියන්න. මම විශ්වාස කරනවා ඒ වීඩියෝස් කිහිපය මචං ගස්ලබුව ගාව කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට හෝ එමෙතන මේ වෙද්දිත් ගස්ලබුව ගාව කරන කෙනෙක්ට වැදගත් වෙයි කියලා. ඉතින් එහෙම වැදගත් වෙයි කියලා හිතනවා නම් මචං channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට comment එකක් දාන්න. ඒ වගේම තව දෙයක් මතක් කරනවා මචං මගේ YouTube channel එකේ ඇති මචං රුපියල් 5000 අල්ලස කියලා වීඩියෝ එකක්. ඉතින් මම මේ වීඩියෝ එකේදී කිව්වා මගේ YouTube channel එකේ subscribers ලා 1000 ගහපු ගමන් ඒ වීඩියෝ එකට comment කරලා තියෙන comment එකක් තෝරලා මචං ඒ කෙනෙක්ට රුපියල් 5000ක් දෙනවා කියලා. ඉතින් මචං ඒ සල්ලි මේ අත්වලින් මහන්සියෙන් හම්බ කරපු සල්ලි, මහන්සි වෙලා හම්බ කරපු සල්ලි, කළු සල්ලි නෙමෙයි. ඉතින් මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් මචං ඒ වීඩියෝ එකත් බලලා ඒ වීඩියෝ එකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපන්. 1000 ගහනකම් බලාගෙන ඉන්නේ නෑ මචං මම හිතුවා ළඟදිම දවසක සමහර විට හෙට අනිද්දා දවසකම ඒ රුපියල් 5000 දෙන්න. ඉතින් මම කියන්නේ මචං අපි දන්න දේවල් සාමාන්‍යයෙන් මචං කෙනෙක්ට දියුණු වෙන්න ක්‍රමයක් තියෙනවනම් කීයක් හරි හොයාගන්න ක්‍රමයක් තියෙනවනම් ලේසි ක්‍රමයක් තියෙනවනම් අද සමාජෙ මචං කෙනෙක් සාමාන්‍යයෙන් ලේසියෙන් එහෙම කියන්නේ නැහැ. එහෙම වෙන්න හොඳ නෑ මචං අපි මොකක් හරි ක්‍රමයක් තියෙනවනම් මොකක් හරි දන්නවනම් මචං අපි කියලා දෙන්න ඕනේ කෙනෙක්ට. ඉතින් මමත් ඇත්තටම මේ දේවල් කරේ දැනගෙන නෙමෙයි දන්න කියන අයගෙන් අහගෙන. හැබැයි මම හිතනවා මචං මම සාර්ථකයි කියලා මම කරපු දේවල් එක බලද්දි. ඉතින් මම කියන්නේ මචං ගස්ලබුව ගාව පටන් ගන්න කෙනෙක් ඉන්නවනම් ඉතාමත් හොඳ වගාවක් මචං අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් වගාවක්. මම කියන්නේ මහා ලොකුවට නෙමෙයි. නමුත් අපි කරන කැපකිරීම එක්ක බලද්දි අපි කරන වියදම් එක්ක බලද්දි අපිට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. ආදායමක් ලබන්නත් පුළුවන්. සහ ඒ වගේම තෘප්තිමත් වෙන්න පුළුවන් මචං මේ වගාව හරහා. ඉතින් අපිට මේ සමාජය ගොඩ යනවා නම් මචං ඕන තරම් දේවල් තියෙනවා කරන්න. කෙනෙක්ට ගින්දර නොදී බල්ලු මරන්න නැතුව හරිද? ඉතින් ගොඩ යන්න පුළුවන්. මම කියන්නේ හැම වෙලාවකම ගේමක් ගහපල්ලා, ගොඩ ඵලයල්ලා, සතුටින් ඉඳපල්ලා. ඉතින් ටිකමල ගිහිල්ලා එන්නම් ඉස්සරහට ගස්ලබුව ගාව ගැන වීඩියෝස් කීපයක් මම දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ වීඩියෝස් බලපල්ලා. මොකක් හරි ගේමක් ගහලා, ගොඩ ඵලයල්ලා. එහෙනම් ටිකමල ගිහිල්ලා එන්න. ජය වේවා.